සුබ දවසක් යාළුවනේ. ඉතින් අද කතා කරන්නේ ලංකාවේ බිහිවුණු සුපිරිම නිර්මාණ දෙකක් ගැන. ඒ තමයි මීට අවුරුදු කිහිපයකට කලින් තිරගත වුණු කොම්බියෝ කතාමාලාව හා වලම්පුරි චිත්‍රපටය ගැන. ඒවා නිර්මාණය කළ රචකයන් දෙදෙනෙක් වන ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහින්ම බලමු. දෙදස් 18 වසරේ තිරගත වුණු කොම්බියෝ කතාමාලාව කියන්නේ ලංකාවේ ටෙලිවිෂන් කතාමාලාව වෙනස් කරපු හැරුණු ලක්ෂයක් කිව්වොත් මා නිවැරදි. මොකද ඒ වෙනකොට ලංකාවේ මිනිසුන් හුරු වෙලා සිටි කතාමාලාවලට වඩා වෙනස්ම හැඩයක්ගත් කතාමාලාවක් තමයි කොම්බියෝ කියන්නේ. මෙතෙක් ටෙලිවිෂන් බැලීමට හුරු වෙලා සිටි පිරිසට අමතරව මෙම කතාමාලාව නිසා තවත් පිරිසක් ටෙලිවිෂන් බලන්න එකතු වුණා. ටික කාලෙකින් ලංකාවේ ජනප්‍රියම ටෙලිවිෂන් කතාව මේ වුණා. ඉතින් මෙම කතාව ලියපු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි දේශපාලන ලෝකයේ දිස බලන්න අපිට වෙනම කෝණයක් හදලා දුන්නා. සමහර ප්‍රේක්ෂකයන්ගේ අදහස නම් දැනට තිබෙන දේශපාලනයේ සඳහාද මෙම කතාමාලාව ඉවල් වුණා කියන එක. කෙසේ වෙතත් දැනට තිබූ කතාමාලාවේ හොඳම කතාමාලාවක් හා ගුණාත්මක බවින් යුතු කතාමාලාවක් තමයි කොම්බියෝ කියන්නේ. මෙම කතාමාලාව වෙන කිහාන් කියන චරිතය නිර්මාණය කරන්න හොඳ IQ ලෙවල් එකක් සහ සමාජය ගැන සහ දේශපාලන ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මෙම කතාමාලාව නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි යන දෙදෙනා ගොඩක් වෙහෙසිලා මෙව නිර්මාණය කරා කියන්න අපිට පුළුවන්. 2018 වසරේ මෙම කතාමාලාව තිරගත වනවත් සමගම දමිත චන්ද්‍රසිරි මහතා අතුරුදහන් වී තිබෙනවා. කෙසේ නමුත් දමිත චන්ද්‍රසිරි මහතාට කියන්නේ ලංකාවේ බිහිවුණු හොඳ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. ඔබතුමා මේ වීඩියෝ එක බලනවා නම් ලෝකේ කොහේ හිටියත් නැවත ලංකාවට එන්න කියලා තමයි අපි කියන්නේ. මොකද ලක්මාල් ධර්මරත්න මහතාට ඔබේ අඩුව දැනෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඒ වගේම ප්‍රේක්ෂකයන් විදිහට අපිත් බලාගෙන ඉන්නවා ඔබ දෙදෙනා එකතුලා කරන නිර්මාණ බලන්න. ඉතින් මේ දෙන්නා නිර්මාණය කරපු වලම්පුඩු ෆිල්ම් එක ගැන කතා නොකරන්න බෑ. වලම්පුලියක් වටා ගෙතුන ලස්සන ෆිල්ම් එකක් තමයි ඉතින් වලම්පුලි ෆිල්ම් එක කියන්නේ. ඉතින් වලම්පුරි ෆිල්ම් එකට සහ කොම්බියෝ කතාමාලාවට රංගනයෙන් දායක වුණ අය ගැන කතා නොකරන්න බෑ. මෙම නිර්මාණ දෙක මෙතන සාර්ථක වෙන්න බලපාපු හේතුවක් තමයි මෙම රංගන ශිල්පියන්ගේ සහ ශිල්පිනියන්ගේ රංගන දක්ෂතාවය. ඉතින් මෙවැනි නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට යන්න රංගන දක්ෂතාවය බෙහෙවින් බලපානවා. කෙසේ වෙතත් අපි ඉදිරියටත් මෙවැනි නිර්මාණ ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙවැනි නිර්මාණ කරන්න ඔයාලා සියලු දෙනාට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.